අපි කොරෝනා එන්නත ගහගත්තේ මේ ලෝකෙ බේරගන්න කියලා හිතාගෙන්නේ. හැබැයි එක්තරා විද්‍යාත්මයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ ඉන්ජෙක්ෂන්නේ ගැහුවට පස්සේ අපේ මොලේ තියෙන පයිනල් ග්‍රන්ථිය එමන් නැත්තම් තුන්වෙනි ඇස කැමෙන් විනාශ වෙන්න පටන් අරන් තියෙනවා කියලා. ඒ වගේම එයා තව වැඩිදුරටත් කියලා තියෙනවා මේ සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ ගොවිපළවල් වල පැලෑටි වලට පාවිච්චි කරන එක්තරා තාක්ෂණයක් කියලා. මේ කතාව අහනකොට ඇඟ පොඩ්ඩක් හිරිවැටලා යනවා නේද මොකද්ද මේ අපිට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ පිළිබඳ නඩු විභාගයකුත් පවත්වලා තිනවා. අන්න එහෙදි මේ එන්නත් නිර්මාණය කරපු සමාගම් එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙනත් තියෙනවා. මෙන්න මේ මහා කුමන්ත්‍රණය පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු මේ විද්‍යාඥයා කියලා තියෙන මේ පයිනල් ග්‍රන්ථිය පිළිබඳ කතාව. ඉහළ පෙළේ විද්‍යාඥයෙක් පවසලා තියෙනවා මේ කොවිඩ් එන්නත ගත්ත කට්ටියගේ මොලේ පිහිටලා තියෙන මේ පයිනල් ග්‍රන්ථිය කියන අවයවය ක්‍රමයෙන් විනාශ වෙන්න පටන් ගන්න කියලා. මොකක්ද මේ පයිනල් ග්‍රන්ථිය කියලා කියන්නේ? මෙන්න මේක පිහිටලා තියෙන්නේ අපේ මොලේ. මේක ඉතාමත් කුඩා අවයවයක්. ඉතින් මෙයාගේ ප්‍රධාන රාජකාරිය තමයි අපේ නිින්ද පාලනය කරන මෙලටොනින් කියන රසායනිකය නිෂ්පාදනය කරන එක. ඒ වගේම අපේ මනසේ ඒකාග්‍රතාවය, ඒ වගේම අපේ ආධ්‍යාත්මික අවදිවීම. අන්න මේ වගේ දේවල් පාලනය කරන්නේ මෙන්න මේ අවයවයේ. ඉතින් මේ සයන්ටිස්ට් කරන ප්‍රධානම චෝදනාව තමයි අර එන්නතේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය. ඒ වගේම එන්නතේ තියෙන විවිධ තාක්ෂණයන් නිසා මේ පයිනල් ග්‍රන්ථියට අනාගතයේදී හානි සිදු වෙනවා. දැන් තමත් හුඟක් කට්ටියට හානි සිදු වෙලා තියෙනවා කියන එක. ඒ වගේම තවදුරටත් මෙයා එක්ස්ප්ලেইন කරනවා මේක මගින් හුඟක් සයිඩ් ඉෆෙක්ට් ඇති වෙනවා. කොන් දෙකක්කුම්, හෘදයාබාධ, ස්ට්‍රෝක් එක ඇතිවීම, අවදානම වැඩිවීම එන්න මේ වගේ හුඟක් රෝග ලක්ෂණ වලට මේ එන්නත ලබා ගත්තට පස්සේ මග පෑදිලා තියෙනවා කියලා තමයි එයා වැඩිදුරටත් විස්තර කරලා තියෙන්නේ. දැන් අපි හැරෙමු මේ සිද්ධියේ තියෙන නීතිමය හා දේශපාලන පැත්ත පිළිබඳව. ලෝකප් එකට බයර්ස් කියන සමාගම් විසින් නඩුවක් පවරලා තියෙනවා ෆෙඩරල් අධිකරණයේදී. මේගොල්ලෝ ඉතින් කාට විරුද්ධව නඩුව පවරලා තියෙන්නේ? මේගොල්ලෝ නඩුව පවරලා තියෙන්නේ ෆයිසර්, මොඩර්නා, ඒ වගේම බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියන ලෝකයේ ඉන්න ප්‍රධාන පෙළේ එන්නත් නිෂ්පාදකයන් වෙත තමයි මේගොල්ලෝ මේ නඩුව පවරලා තියෙන්නේ. ඇයි මේ නඩුව? මෙතන තමයි ලොකුම අභිලාෂ තියෙන්නේ. ඕගොල්ලෝ අහලා තියෙනවද මොනසැන්ටෝ කියලා සමාගම? මේගොල්ලෝ පිටලා තින්නේ 1980 දී. එන්න මේගොල්ලෝ තමයි ජාන වෙනස් කළා ශාකවල එහෙම නැත්නම් භෝගවල තියෙන ක්වොලිටි වැඩි කිරීමේ තාක්ෂණය නිර්මාණය කළා තියෙන මෙන්න මේගොල්ලෝ. මේ බයර්ස් කියන මේ සමාගම විසින් චෝදනා එල්ල කරලා තියෙන්නේ මෙන්න මේ ටෙක්නික් එක මේගොල්ලන්ගෙන් අවසරයක් නැතුව මේ ටෙක්නොලොජිය පාවිච්චි කරලා තමයි මේ කොවිඩ් දෙන්නත් මම අර කලින් කියපු සමාගම් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. හිතන්න ඔබේ දරුවට, වගේ දෙමාපියන්ට, නැත්නම් ඔයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට මෙන්න මේගොල්ලන්ට මේ එන්නත් කරපු mRNA එක ඇතුලේ තිබිලා තියෙන්නේ ගොවිපළවල සත්තුන්ට, ඒ වගේම ශාක වලට පාවිච්චි කරපු ටෙක්නොලොජි එකක්ද? මෙන්න මේ දේ බයර්ස් සමාගමේ නීතිඥයෝ විසින් ෆෙඩරල් අධිකරණයේදී වචනාර්ථයෙන්ම තර්ක කරලා තියෙනවා. මේගොල්ලෝ කියලා තින්නේ මේ ඇග්‍රිකල්චරල් GMO ටෙක්නොලොජි එක, එහෙම නැත්නම් කෘෂිකාර්මික යාන වෙනස් කිරීමේ ටෙක්නොලොජි එක මිනිසුන්ට කොහොමත් සුදුසු නෑ. මේක රජය දැනුවත් කරන්නේ නැතුව ඉතාමත් නීති විරෝධී විදිහට තමයි මේ එන්නත් හදලා තියෙන්නේ. මේක එන්නත් කිරීම මගින් අර කලින් කිව්ව සයිඩ් ඉෆෙක්ට් එක ඇති වෙනවා කියලා. දැන් මේ කතාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මිනිස්සෙක්ගේ පයිනල් ග්‍රන්ථිය ටික ටික විනාශ වෙන්න ගන්නවා. මේකින් එයාගේ මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා. මානසික ඒකාග්‍රතාවය නැති වෙනවා කියන්නේ එයාට සිතීමට තියෙන ශක්තියක් කෙමෙන් අඩු වෙනවා. ඒ වගේම මතක ශක්තියත් අඩු වෙනවා. දැන් ඔය එන්නත ලබාගත් තරුණේ, ඒ වගේම ඒ කාලේ ඉස්කෝලේ හිටපු ඉස්කෝල ළමයි මෙන්න මේගොල්ලෝ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා ඒගොල්ලෝ සාමාන්‍ය වයසකට එනකොට දැන් ඉන්න තරුණයන් ඒගොල්ලෝ මැදි වයසට යනකොට මේ වගේ දෙයක් වෙනකොට මේගොල්ලන්ට මොන සයිඩ් ඉෆෙක්ට් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මේ ගැනත් අපි ඉතාමත් හොඳින් කල්පනා කරලා බලන්න ඕනි. ඉතින් මේක පිටිපස්සේ තියෙන්නේ මනී ගේම් එකක්. එහෙම නැත්නම් සල්ලි සෙල්ලමක්. අනිවාර්යෙන්ම
මොඩෝනා සමාගමට මීට කලින් සමාගම් කීපයක් විසින් නඩු පවරලා තියෙනවා. ඉතින් මෙන්න මේගොල්ලෝ ඩොලර් 2.5ක් ගෙවලා ඩොලර් බිලියන 2.5ක් ගෙවලා මෙන්න මේ නඩු සමතයකට පත් කරගෙන තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට විරුද්ධව දැන් අපි කතා කරන නඩුවට අමතරව තව පෙන්ඩින් නඩු දෙකක් තියෙනවා. එකක් තමයි BioNTech කියන සමාගම මොඩෝනා සමාගමට විරුද්ධව දාපු නඩුව. ඒ වගේම GSK කියලා තවත් සමාගම මොඩර්නා එන්නත් සමාගමට විරුද්ධව මෙන්න මේ හේතුවටම නඩුවක් කලින් ෆයිල් කරලා තියෙනවා. අපි මුලින්ම හිතුවේ මෙන්න මේ සමාගම් ටික ඉක්මනට මෙන්නතක් හොයාගෙන මේ මිනිස්සු බේරගන්න මානව හිතවාදී මිෂන් එකක් ගැහුවා කියලානේ. හැබැයි දැන් මේ පෙනීගෙන යන නඩුත් එක්ක ඒ වගේම මේ නඩුවලදී මේගොල්ලන්ට එල්ල කරලා තියෙන චෝදනා එක්ක බලනකොට මේ සමාගම් හැම එකක්ම දැන් පොර කන්නේ එක්තරා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න. ඒකට තමයි මේ බිලියන ගාණක් සල්ලි වියදම් කරන්නේ. මොකද මේ නඩුව දාලා තියෙන්නේ මේගොල්ලෝ කිසිම අයිතියක් නැතුව අර ටෙක්නොලොජි එක යූස් කරා කියලානේ. කියන්නේ වෙන සමාගමකට අයිතිව තියෙන ඒගොල්ලෝ ගාව පේටන්ට් එකක් ඒගොල්ලෝ අරන් තියන් ඉන්න ටෙක්නොලොජි එක මේගොල්ලෝ පාවිච්චි කරලා නීති විරෝධීව මේ ඉන්නත හැදුවා කියලානේ. ඉතින් මේ සමාගම් ටික දැන් හදන්නේ කොහොම හරි පොර කාලා පේටන්ට් එකක් මෙන්න මේකට ලබා ගන්න. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මෙහෙම ස්වභාවිකව සිද්ධ වෙච්ච දෙයකට විරුද්ධව එන්නතක් මේගොල්ලෝ හදලා ඒකට පේටන්ට් එකක් ගන්න මේගොල්ලෝ පොර කනවනේ. හැබැයි අර BS කියන සමාගමේ නීතිඥයෝ වැඩිදුරටත් තර්ක කරනවා COVID-19 කියන්නේ ස්වභාවිකවම ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. මෙන්න මේගොල්ලොම ඇති කරවලා මේගොල්ලොම ඒක ඩිස්ට්‍රිබියුට් කරලා මේගොල්ලොම එන්නතකුත් හදලා මේක දීලා මේගොල්ලෝ තනිකර බිස්නස් ගේම් එකක් තමයි එතන ප්ලේ කරේ කියලා. ඒගොල්ලෝ කියන්නේ COVID-19 කියන්නේ එක්තරා බයෝ වෙපන් එකක් කියලා. ඉතින් රජයන් මේ ගැන දැනුවත් නැද්ද? එහෙම නැත්නම් රජයනුත් මෙන්න මේ කුමන්ත්‍රණයට සපෝට්ද? මේ සමාගම් විසින් මාස දෙකක් වැනි බැක්ටේටාස් පෙන්නලා තමයි මේ එන්නත කිසිම ශරීරයට හානිකර එකක් නෙමෙයි කියලා රජයන් වලට එක එක රටවල් වල ඩිස්ට්‍රිබියුට් කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොට මේ ආයතන විසින් අධිකරණයේදී පිළි අරගෙන තියෙනවා මේක අර මං කිව්වා වගේ ඇග්‍රිකල්චරල් DNA වෙනස් කරන එක්තරා ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තමයි අපි මේ එන්නත හැදුවේ. මේකෙන් අනිවාර්යෙන් මිනිස් ජාන වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා ඒගොල්ලොම පිළි අරගෙන තියෙනවා. මෙන්න මේ කෝණයෙන් මේ නඩුවෙන් පස්සේ මේ දිගෑරිච්ච මේ මාතෘකාවත් එක්ක මේ ගැන හොයලා බලනකොට මේ කොරෝනා එන්නත පිටිපස්සේ තනිකරම තිබිලා තියෙන්නේ මනි ගේම් එකක්. ව්‍යාපාර සැලසුමක් මත ක්‍රියාත්මක වෙච්ච ගේම් එකක් තමයි මේ කොරෝනා එන්නත කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන මගේ යාළුවනේ මම මේ වීඩියෝ එකේ මේ ඩීටේල්ස් ටික ඕගලන්ට ඉදිරිපත් කරේ ඕගලන්ව බය කරන්න හිතාගෙන නෙමෙයි. මේකෙදි මම ඕගලන්ට ඉදිරිපත් කරේ මෙන්න මේ වගේ දෙයක් ලෝකෙ සිද්ධ වෙමින් පවතිනවා. මෙන්න මේ වගේ සයිඩ් එෆෙක්ට් තියෙන ඉන්ජෙක්ෂන් එකක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. මේ මගින් අපිට ඇති වෙන සයිඩ් එෆෙක්ට් මේවා. මේකෙන් අපිට වෙන්න පුළුවන් හානිය මෙන්න මේ වගේ දෙයක් කියන එක ඕගලන්ට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ලේසියෙන් ලංකාවේ ප්‍රධාන පෙළේ මීඩියා එකකින් නම් කරන්නේ නැහැ. මේ වගේ නිවුස් එකක් පෝස්ට් කරන්නේ නැහැ. මොකද මේක හුඟක් සෙන්සිටිව් දෙයක් නිසා. දැන් මේ තත්ත්වෙන් බේරෙන්න මොනවාද අපිට කරන්න පුළුවන්? පළවෙනිම දේ ව්‍යායාම කරන්න. ඒ වගේම හොඳට වතුර බොන්න. නිරෝගීමත් ආහාර ලබා ගන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති සකස් කරන ලද ආහාර. එහෙම නැත්නම් processed foods ගැනීම ඉතාමත් තවම කරන්න. මෙන්න මේ වගේ දේවල් වලින් මේකෙන් ඇතිවිය හැකි side effect අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි කවුරු හෝ කියන පළියට කිසිම බෙහෙතක් බොන්න යන්න එපා. මේ බෙහෙත බිව්වොත් කොන්ද කැක්කුම අඩු වෙයි. මේ බෙහෙත ගෑවොත් එහෙම ඔයාගේ අතපය කැක්කුම අඩු වෙයි. මේ වගේ කිසිම දෙයක් විශ්වාස කරන්න යන්න එපා. ඔයාට මේ වගේ සයිඩ් එෆෙක්ට් එකක් එහෙම තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් හමු වෙලා එයාගෙන් බෙහෙත් ගන්න. ඒ අර කවුරුවත් කියන දේවල් අත් බෙහෙත් එහෙම try කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද දැනටමත් මේ එන්නත මගින් හුඟක් කට්ටියගේ පයිනල් ග්‍රන්ථිය වීක් වෙලයි තියෙන්නේ. මේකේ වැඩිම එෆෙක්ට් එක දැනට වාර්තා වෙන්නේ මැදි වයසේ පුද්ගලයන්ට. ඒ වගේම හුඟක් වයසක පුද්ගලයන්ට. ඕගොල්ලෝ දැකලා ඇති මේ වෙනකොට පසුගිය වසරවලට වඩා හෘදයාබාධ ඇතිවීමේ අනුපාතය වැඩි වෙලා තියෙනවා. මේක මම ලංකාවට විතරක් නෙමෙයි කියන්නේ සමස්ත ලෝකයක් වශයෙන් ගත්තාම එන්න මේ අවදානම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ස්ට්‍රෝක් එක ඇති වෙන්න. ඒ කියන්නේ අංශභාග තත්ත්වයක් ඇතිවීමේ තියෙන සම්භාවිතාවයක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර වගේ ටීවී channel වලින් නිවුස් බලලා, පත්තර කියවලා ඒ වගේ තමන් වටේ සිදුවන දේවල් දැනගන්න ලෝකෙක නෙමෙයි දැන් අපි ඉන්නේ. දැන් ටෙක්නොලොජි එක හුඟක් දිනු වෙලා තියෙනවා. කෙනෙක් යතේ ෆෝන් එකක් තියෙනවා නම් එයාට ඕනි දෙයක් සර්ච් කරලා එයාට දැනගන්න පුළුවන්. මොකද්ද මේකෙන් වෙලා තියෙන්නේ, මොනවද දැන් වෙන්නේ කියලා. ඉතින් හැමදාමත් ඕගොල්ලන්ගේ වටේ සිදුවන දේවල් පිළිබඳව ඉතාමත් අවධානයෙන් සිටින්න. පයිනල් ග්‍රන්ථිය විනාශ වෙනවා කියන එකේ අවදානම තේරුම් ගන්න. මේකෙන් අපේ ස්වාධීනත්වය නැති වෙනවා. අපේ සිතීමේ හැකියාව අපිට නැති වෙනවා.
මේ මගින් තව හුඟක් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වලට ඒගොල්ලන්ට අපිට බෙහෙත් විකුණන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒගොල්ලන්ගේ මේන් ටාගට් එක. ඉතින් මේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න, ඊටමත් නිරෝගී විදිහට නිරෝගීමත් ආහාර ගන්න, නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු.